40 Days with Jesus. බලන්න මම සමිදානන් වහන්සේගේ දාසය වෙමි. ඔබගේ වචනය ලෙස මට ඉටු වේවා. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මරියතුමිය ගාබ්‍රියල් දේවදූතයා ඉදිරියේ පැවසූ ඒ එස්සේය කීම හුදෙක් වචනයකට පමණක් සීමා වූ එකක් නොවෙයි. එතමන්ගේ මුළු අනාගතයේම දෙවියන් වහන්සේගේ අත්ල මත තැබූ මහා පූජාවක්. ඇය එදා තීරණය ගත්තේ සියල්ල තේරුම්ගෙන නොවෙයි. නමුත් සියල්ල දන්නා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමිනුයි. ශුද්ධ බයිබලයේ අප දකිනවා මරියතුමියගේ මේ එකඟතාවය ඇයට සෑම විටම සැප පහසු මාවතකට ඇවරගෙන ගියේ නැහැ. ජේසුස් වහන්සේව ගවලනක බිහි කරන්නට සිදු වුණා. හෙරෝද් රජුගෙන් බේරි මිසරයට පලා යන්නට සිදු වුණා. සහ අවසානයේ තම පුත්‍රයා කුරුසිය මත මිය යන අයුරු බලා සිටින්නට සිදු වුණා. ඒ තුළ පවා ඇය එදා පැවසූ ඒ එසේ යන වචනය ඇය කිසිම විටක වෙනස් කළේ නැහැ. අපේ ජීවිතයටත් මේ ගලපා ගන්නට පුළුවන්. ඒ කරන්නේ අපි කොහොමද? අපේ ජීවිතවලත් බොහෝ වෙලාවට අපිට හරිය හැටි වැටෙන්නේ නැති අපේ සැලසුම් උඩු යටිකුරු කරන අවස්ථා උදා වෙනවා. සමහර විට අපේ පවුලේ සමාජිකයෙකුගේ අසනීපයක්, රැකියාවක අභියෝගයක් හෝ අපි බලාපොරොත්තු නොවූ ලොකු වගකීමක් වන්නට පුළුවන්. ඒ වගේ වෙලාවට අපි බය වෙනවා, තිගැස්සෙනවා. නමුත් ශුද්ධ පවුලුතුමා පවසන පරිදි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය පරිදි කැඳවනු ලැබූවන් හට සියල්ල යහපත පිණිසම හේතු වන්නේය. මරියතුමිය විශ්වාස කළේ අන් ඒ සත්‍යයයි. ඇය දැන සිටියා තමන්ට මුහුණ දීමට සිදුවන කුණාටු මැද වුවත් දෙවියන් වහන්සේ තමන්ව අත් නොහරින බව. අද සමාජයේ අපිටත් දෙවියන් වහන්සේ ඇමතුමක් දෙනවා. අන් අය ඔබව විවේචනය කරන විටත් දිගටම යහපත කරන්නට ඔබට පුළුවන්ද? මුළු ලෝකයේම ආත්මාර්ථකාමී වන විට බෙදා හදා ගැනීමට ඔබේ හදවත එසේය කියනවාද? අසාධාරණය දකින්න තැන නිහඬ නොවී යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නට ඔබ සූදානම්ද? මරියතුමියගේ එසේය කීම අපට උගන්වන්නේ නිහතමානීකමයි. අපේ මමත්වය, අපේ උඩගුකම පස්සෙක තබා දෙවිඳුන්ගේ හඬට සවන් දීමයි. ඇදේ වචනයට ඉඩක් දුන් නිසා ඇතුළින් ලෝකයට ගැලවුම් කරුවානන් බිහි වුණා. අද ඔබත් ඔබේ ජීවිතයේ අසීරු අවස්ථාවන් වලදී වුවත් දෙවියන් වහන්සේට එසේය කීමට පුරුදු වුවහොත් ඔබේ ජීවිතයේ හරහත් මහා ආශ්චර්යයන් සිදුවනු නොඅනුමානයි. එබැවින් අද මේ මංගල්‍යයේදී අපි මෙසේ යාඥා කරමු. ස්වාමිනී, මරිය මෑණියන් මෙන් මගේ ජීවිතයේ හැම මොහොතකම සැපේදීත් දුකේදීත් ඔබේ කැමැත්තට හිස නමන්නට මට වරම් දුන මැනව. මගේ ජීවිතේ වහන්සේගේ ආදරයේ මෙවලමක් කරගත මැනව. ජේසු පීඨයි.